හැමෝටම සුබ දවසක්. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්නේ පේරාදෙණිය යුනිවර්සිටි එකෙන් පවත්වන ඉංග්‍රීසි කෝස් එකක් ගැන. ඉතින් මේ කෝස් එක සර්ටිෆිකේට් කෝස් එකක් විදිහට තමයි පවත්වන්නේ. ඒතකොට මේ කෝස් එක පවත්වන්න බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක උදෑසන 8:30 ඉඳන් 2 වෙනකන් තමයි මේ කෝස් එක පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එතකොට මේ කෝස් එකේ ලෙවල් 3ක් තියෙනවා. බේසික්, ඉන්ටර්මීඩියට්, ඇඩ්වාන්ස් කියලා. එතකොට මේ කෝස් එකට ශිෂ්‍යයන් බදවා ගන්න එක්සෑම් එකක් තියලා ඉතින් එක්සෑම් එකකින් පාස් වෙන කට්ටිය තමයි මේ කෝස් එකට ඇතුළත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. එතකොට මේ එක්සෑම් එකේ ලකුණු මත තමන්ගේ ලෙවල් එක තීරණය වෙනවා. ඉතින් මේ කෝස් එක මාස 6ක කාල සීමාවක් පවත්වනවා. ඒ කියන්නේ පැය 100ක කාලයක් මේ කෝස් එක පවත්වනවා. එතන මේ කෝස් එක 2026 මැයි මාසේ පටන් ගන්න තමයි මේ කට්ටිය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අද කෝස් එකේ කෝස් ෆී එක රුපියල් 20000ක් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අපි බලමු දැන් මේ කෝස් එකට කාටද ඇප්ලයි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ කෝස් එකට ඇප්ලයි කරන්න නම් O level exam එකේදී ඉංග්‍රීසි භාෂාව සඳහා S එකක් හරි ඊට ඉහළ සාමාර්ථයක් හරි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් O level exam කරලා නැත්නම් ඊට සමාන exam එකක් කරලා තියෙනවා නම් එතනදී අදාළ සුදුසුකම තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කෝස් එකට ඇප්ලයි කරන්න ලින්ක් එකක් දීලා තියෙනවා. එතකොට මේ ලින්ක් එක ඔස්සේ ගිහලා අදාළ ෆෝම් එක ෆිල් කරලා මේ සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට තමන්ගේ O level certificate එකයි ඊළඟට birth certificate එකයි මේකට attach කරන්න ඕනේ. PDF හරි image file එකක් විදිහට හරි. එතකොට මේ course එකේ deadline එක විදිහට දීලා තියෙන්නේ 2026 මාර්තු 15 වෙනිදා. ඉතින් මාර්තු 15 වෙනිදා දක්වා මේ සඳහා ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මෙතනදී විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා තමන් භාවිතා කරන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න කියලා. මොකද මේ කෝස් එකේ ඉදිරි කටයුතු වලදී සියලුම සංනිවේදන කටයුතු කරන මේ තමා ලබා දෙන ඊමේල් account එක හරහා ඉතින් තමයි ක්‍රියාකාරී ඊමේල් account එකක් දෙන්න කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. හරි, ඉතින් මේ වගේ කෝසස් ගැන දැනගන්න තිගනම අපිත් එක්ක රැඳින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.